කාටවත් පාර කියන්නේ නැතුව නිකන් ඉන්න. හැබැයි එයාගේ දැක්ම තමයි මේ රට අවදාහරිය. සංවර්ධිත දේශයක් කරා රැගෙන යනවා. සංවර්ධිත රටක් බවට පත් කිරීම තමයි එයාගේ දැක්ම. ඒක නිකන් කරන්න බෑ. ඒකට අපි විදේශ විනිමය උපයන්න ඕන. ඒ විදේශ විනිමය උපයන්න හරියට ගයිඩ්ලයින් එක යාද දෙනවා. ගයිඩ්ලයින් එකෙන් ට්‍රැක් එක පැන්නොතින් එයා කියනවා කරුණාකරලා මගේ ක්ලාස් එකෙන් මගේ ඔන්ලයින් එකෙන් අයින් වෙන්න. ඔයා උනන්දු නම් විතරක් මේකේ ඉන්න නැත්තම් අයින් කරනවා. මට ප්‍රතිලාභ වැඩක් නැහැ. මට ඔයගේ ක්ලාස් ෆීස් වැඩක් නැහැ. ඊට හොඳයි. ඔයා පැත්තකට වෙදෙන්න. ඒක තමයි එයාගේ නීතිය. ඩිසිප්ලින් 1. විනය තමයි අංක 1. ඒ නිසා තමයි මේ ආයතනයේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා තමයි දක්ෂයම ඉතුරු වෙලා ඉන්නේ. ඒ නිසා තමයි තිසංකටයි සකුරටයි කියන්න ඕනේ එකම නම් ටිකක්. දක්ෂයෝ විතරයි මේක ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දක්ෂයෝ හරියට තෝරලා බේරලා උන්ට මඟ කියා දෙනවා. ඒ කියා දෙන්නේ මේ රට ලෝකේ ජයග්‍රාහී දේශයක් බවට පත් කරන්න විදේශ විනිමය අපිට ලැබෙනවා. ටීම් එක, ඒ වගේම සවුන්ඩ් ටීම් එක, ලයිට් මේ සියලු දෙනාට, ඒ වගේම ෆොටෝග්‍රැෆි මේ සියලු දෙනාට බොහොම ස්තුතියි. අපේ ආදරණීය ප්‍රශස්ත මාධ්‍යකරණය ස්වාධීන රූපවාහිනිය, තෙරණ ස්වර්ණ වාහිනී, ඒ සියලු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් සම්බන්ධ අපේ ආදරණීය මාධ්‍යවේදී සියලු දෙනාට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඉතාමත් ළඟදී තවත් සුවිශේෂී වැඩසටහන් රැසක් එක්ක බහම් වෙන්න බලාපොරොත්තු වෙනවා. දේශී පහසු මිනිස්සෙක් එක්ක නෙවෙයි අපි මේ වැඩ කරන්නේ. එතුමාට තියෙනවා දහසක් කීන සැබෑ කරලා දෙන්න. විහාරස්ථාන හදන්න තියෙනවා, විහාරස්ථාන නිර්මාණය කරලා තියෙනවා, මහා පිළිම දාග නිර්මාණය කරන්න තියෙනවා. ඒ වගේ කිම්මන්ත අදහස් කොහොමද තියෙනවා. ඔහුගේ උපන්දිනය ළඟ එනවා. උපන්දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් සුබ සාධන වැඩපිළිවෙල අසරණ මිනිසුන් සවිමත් කරන්නට අසරණ මිනිසුන් සවිමත් කරන්නට ඔහු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සුබ සාධන පදනම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මයුර අයිසිකල් සිල්වා සුබ සාධන පදනම හරහා සමාජ මෙහෙවරක් කරන්න ඒතුමගේ බලාපොරොත්තු තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ගේ හිතවල තියාගන්න. ඉතින් ඒවා හිතවල තියාගෙන ආදරෙන් අපිත් එක්ක වැඩ කරන රැඳෙන්න විදියට සියලු දෙනාටම බොහොම ස්තුතියි.